හරි මේ රෙකෝඩින් දී අපිට වේව් එක දැම්මා. හරිද? වේව් එක දකින්න කියලා මම හිතනවා. එතකොට මේ වේව් එක තමයි කතා කරන්නේ. මේ වේව් එක දාලා තිබ්බේ. නැත්තම් මේ WhatsApp group එකේ තියෙනවා දාලා තිබ්බේ. මේක තමයි අද කතා කරන්නේ. මේ වේව් එක මුලින්ම කියනවා මේකේ කියන්නේ ඇත්තටම සමහර ප්‍රශ්න මම හදපුවා. සමහර ප්‍රශ්න මේ හොඳ පළාත් පේපර් එකකින් දෙකකින් ගත්ත හොඳ ප්‍රශ්න ටිකකුත් තියෙනවා. කියන්නේ ඇත්තට මේ ප්‍රශ්න මාර හොඳයි. එහෙනම් මේ ප්‍රශ්න දෙක තුනක් ගත්ත එකකුත් තියෙනවා. එතකොට එහෙම තමයි වේව් එක තියෙන්නේ. මේ අපි හදලා කරගෙන යමු. හරිද? වෙලාවත් එක්ක මේකේ පුළුවන් ටික අද කතා කරමු. ආයෙත් ඔතන දාලා ඉදිරි ටික කතා කරලා දෙන්න. එහෙනම් මේ වැඩේ පටන් ගමු. හරි. මම හිතනවා පේපර් එක බලලා එන්නේ නැද්ද කියලා. අද උදේ දැම්ම ටියුට් එක පේපර් එක. බලලා එන්නේ නැද්ද? එතකොට මේ මම කතා කරගෙන යන්න ඔයාලට හදන්න වෙලාවක් මම දෙන්නේ නැහැ. හරි. මුලින්ම මේ තියෙනවා පළවෙනි ප්‍රශ්නේ. හරිද? හීනනශේෂ ගානක් තියෙන්නේ. හීනනශේෂ විතරක් තියෙන්නේ මේ ගාන ටිකක් හිතන්න තියෙන ගානක් ඉන්නේ. නැත්නම් සාමාන්‍ය හීනනශේෂයත් එක්ක වැල් පොලියක් හරි මොකක් හරි සම්බන්ධ වෙලා ඉන්නේ තව කැලලා. මෙතන හීනනශේෂය ගෙලින්ම අහලා තියෙන්නේ. මේ හීනනශේෂය ගෙලින්ම අහලා තියෙන්නේ අනිවාර්යෙන් මේක චුට්ටක් හිතන්න තියෙනවා වැඩි ගානක් හින්දා. හරි. ගාන බලමුකෝ අපි. කියනවා වෙලෙන් සැලකීම්. පළවෙනි ගාන. වෙළඳ සැලකින් රුපියල් 1,60,000ක් වටිනා 1,60,000ක් වටිනා ශීතකරණය. දැන් මූලික ගෙවීමකින් පසු එතකොට මූලික ගෙවීම කියලා නැහැ අපි. නේද? මූලික ගෙවීම කියලා නැහැ. මූලික ගෙවීමකින් පසු ඉතිරිය රුපියල් 7,125 බැගින් සමාන මාසික වාරික වලින් වසර දෙකකින් ගෙවීමට ලබාගත හැකිය. එම වෙළඳසැල පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට වන අතර වාර්ෂික පොලිය අනුපාතය 118ක් වෙනවා. 118යි මූලික ගෙවීම කොච්චරද කියලා අහනවා. මූලික ගෙවීම කියලා අහන්න. හරි බලන්න. මේක හොඳ ගානක්. හරිද? මොකද මේ මූලික ගෙවීම කියලා නැහැ. එතකොට අපිට මාසෙක ණය කොටස එක නැත්නම් මාසෙකට පොලිය නැතුව ගෙවන්න තියෙන ණය ගාන හොයාගන්න බෑ. එතකොට මොකද කරන්නේ? හොඳ ගානක් මේ මගේ කලින් පේපර් එකක් මේ අය ගානක් තිබ්බා. මේක මේ හොඳම ගානක්. මේක තියෙන්නේ මෙහෙම හිතන්න. මම ගන්නවා මූලික ගෙවීමෙන් පස්සේ ගෙවන්න ඉතුරු මොකද? හරිද? මූලික ගෙවීමෙන් පසු ඉතිරි ණය මුදල. ඉතිරි ණය මුදල මට ගන්න පුළුවන් රුපියල් x කියලා. හරිද? මම දා ගන්නවා විජය සංකේතය. රුපියල් x කියලා ගන්න පුළුවන්. මෙන්න මෙහා අරගෙන හීනවන ශේෂය ගාන හදන්න. අපිට අන්තිමට මෙතනින් හොයාගන්න පුළුවන් මේ ගෙවන මුළු මුදල නේ. මූලික ගෙවීමක් නැතුව නේද? ඔව් මූලික ගෙවීමනේ හොයන්න තියෙන්නේ. අපි මේ x හොයාගත්තොත් අපිට මූලික ගෙවීම හොයන්න පුළුවන් නේ මෙයාගෙන් x අඩු කරලා. එහෙනම් x හොයාගන්න තියෙන්නේ. හරි බලන්න. මේකේ මූලික ගෙවීමෙන් පස්සේ ගෙවන්න ඉතුරු මුදල මම x කියලා ගත්තා. එහෙනම් අර සාමාන්‍ය විදිහට හදාගෙන මාසික ණය කොටස. මාසික ණය කොටස. හොයන්න පුළුවන්. මෙන්න මේ x කියන කෙනා බෙදන්න ඕනේ. බලන්න වසර දෙකකින් ගෙවන්නේ නේද? එහෙනම් මාස 24කින්. එහෙනම් අපිට උත්තරේ එනවා මාසික ණය කොටස කියන්නේ රුපියල් x බෙදීම 24. හරිද? ඔය විදිහට තියාගන්න. ඔය විදිහට සුළු කරන්න බෑනේ. මේ විදිහට තියාගන්න. ඊට පස්සේ මාස ඒකක ගාන නම් අවුලක් නැතුව හෙව්ව හැකිනේ. මාස ඒකක ගාන. මාස ඒකක ගාන හොයන්න අවුලක් කියන්නේ මාස ගාන 24යි 24 බෙදීම දෙවාරයක් 24 එකතු කිරීම 1. හරිද? එහෙනම් 12 වාරයක් 25 කියලා යනවා. 12 වර 5ට බිඳුවම 6ක් ඉතුරුයි 12 වර 2 24යි 6යි 30යි. මාස ඒකක 300යි කියලා. මාස ඒකක ගාන 300යි. තේරුණාද? දැන් අපි කතා කරේ මේ පොඩි කොටසක් කතා කරේ මාසික ණය මූලික ගෙවීමෙන් පස්සේ ගෙවන්න ඉතුරු මුදල x කියලා ගත්තා. x බෙදීම 24යි කියලා ගත්තා මාසික ණය කොටස. ඊට පස්සේ මාස ඒකක ගාන හොයාගත්තා. හරිද? මෙන්න මෙහා අරගෙන මාස ඒකකයකට පොලිය හොයන්න පුළුවන් නේද අපිට? මාස ඒකකයකට පොලිය. බලන්න. මාස ඒකකයකට පොලිය හොයන්න පුළුවන් මට. මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය. හොයන්න පුළුවන්. මෙහෙමනේ. මෙන්න මෙයා. හරිද? ඒ කියන්නේ x බෙදීම 24 ගුණ කරන්න ඕනේ. x බෙදීම 24
ගුණ කරනවා 100ට 18න්. හැබැයි 100ට 18 කියන්නේ කවුද? මෙතන 100ට 18 කියන්නේ වාර්ෂික පොලි අනුපාතිකය නේද? ඌ මාසික කරගන්න නම් මොකද කරන්න ඕනේ? ගුණ කරන්න ඕනේ 12කින්. මෙයා 12කින් ගුණ කරනවා. හරිද? මෙතෙන්ට 6 ඒවා මෙතෙන්ට 6 ඒවා 2යි. මෙතෙන්ට 3යි. 3ට 3 ඒවා 1යි 24ට 7යි. ඔන්න පුළුවන් විදිහට සුළු කරගන්න. පුළුවන් විදිහට සුළු කරගන්න. එතකොට x බෙදීම 7. මෙතන වෙන සුළු වෙන්න කෙනෙක් නැහැ නේද? එහෙනම් මෙතන 200යි 200 ඒවා නේ x බෙදීම 1400යි කියලා යනවා පොලි. තේරෙනවද? 7 වාරයක් 700යි 800 දෙකෙන් ගුණ වුණොත් 1400යි. හරිද? 1400 කියලා. මේ 1400න් අපිට මුළු පොලිය හොයන්න පුළුවන් බා. මුළු පොලිය හොයන්න පුළුවන්. මාසයකයට පොලිය ගුණ කරන්න ඕනේ 300. නේද? මාසයකයට පොලිය 300න් ගුණ කරනවා. මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 3x බෙදීම 14යි කියලා. මුළු පොලිය කියන්නේ 3x බෙදීම 14යි. එතකොට ගෙවපු මුළු ගාන වෙන්නේ. හරිද? ගෙවපු මුළු ගාන වෙන්නේ මෙන්න මේ 3x බෙදීම 14යි. මෙන්න මේ x ගානයි නේද? මේ තියෙන්නේ මුළු පොලිය. හරිද? මාසික වාරික වලින් ගෙවපු මුළු ගාන වෙන්නේ මේ මුළු පොලියයි. මෙන්න මේ මූලික ගෙවීමෙන් පස්සේ ඉතුරුණු ගාන. එහෙනම් එතන අපිට මුළු මුදල. හරිද? හීනන ශීර්ෂයට ගෙවපු මුළු මුදල හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? x ට එකතු කරන්න ඕනේ 3x බෙදීම 14ක්. හරිද? මෙයා ඕන පොදු හරයක් හදාගත්තොත් මෙතන 14යි x තේන්නේ නැහැ නේද? මම මෙතනින් හදන්න. මෙන්න මේ ටික හදන්න පුළුවන්. මේ මෙතන හදන්න ඉතුරු ටික ඈ. මෙයා මම ගත්තොත් මට හොයන්න පුළුවන් මුළු මුදල. හොයන්න පුළුවන් 1000ක් x ට එකතු කරන්න ඕනේ 3x බෙදීම 14ක්. ඒ කියන්නේ 14x දාන 3x බෙදීම 14ක් වෙනවා. මෙයාට පොදු හරය හදාගත්තා. එයාගෙන් මට ගන්න පුළුවන් 17x බෙදීම 14යි කියලා. තේරුණාද? මම හිතන්නේ ඔක අවුලක් නැතුව තේරෙන්නේ නැහැ. මෙතනින් පස්සේ හදන්නේ මෙහෙම. හරි දැන් මේ හොයාගෙන තියෙන්නේ මූලික ගෙවීම නැතුව ගෙවුව මුළු ගාන. හරිද? මූලික ගෙවීම නැතුව ගෙවුව මුළු ගාන සමාන වෙනවා නේද? මෙන්න මේ 7125 ගානේ වාරික 24ට. දැන් අපි හොයාගන්න ඕනේ 7125 ගානේ වාරික 24. මේකේ මේ ටිකේ හදාගන්න දෙයක් තියෙනවා නම් මම විනාඩියක් දෙන්නම්. හරිද? මේ ගාන මකන්න වෙනවා මට ඉතුරු ටික හදන්න. හදාගන්න දෙයක් දෙනවා මම විනාඩියක් දෙනවා. ටක් ගාලා මේ ටිකේ හදාගන්න දෙයක් තියෙනවා නම් හදාගන්න. එතකොට ඉතුරු ටික හදා ගන්න පුළුවන්. අර පහුවෙලා ජොයින් වෙන කෙනෙක්ට මොනවා හරි බැරි වුණා නම් අවුලක් නැහැ. රෙකෝඩින් එක දෙන්න. හැබැයි මෙතනින් ඉහාට තියෙන ටික හොඳට අහගන්න. දැන් මෙතන වෙලා තියෙන්නේ මූලික ගෙවීමෙන් පස්සේ ඉතුරු මුදල මම x කියලා ගත්තා. එයා 24 බෙදුවම වෙනවා මාසික ණය කොටස. මාසේ එකක් ගාන හෙව්වා. මාසේ එකකට පොලිය හෙව්වා. එයා මාසේ එකකට පොලිය මාසේ එකක් ගානේ මුල කරලා මුළු පොලිය හොයාගත්තා. ඊට පස්සේ මේ තියෙන්නේ හීන මේ මොකද්ද? මූලික ගෙවීමෙන් පස්සේ. හරිද? හීනන ශේෂයෙන් ගෙවන්න ඉතුරුණු මුළු මුදල. එයා අපිට එනවා 17x බෙදීම 14යි කියලා. පොඩි වෙලාවක් දෙන්න. මේ උඩ විනාඩියක් දෙන්න මම මේ උඩ තියෙන ටික ලියා ගන්න ඕන කෙනෙක් ලියා ගන්න ටක් ගාලා. මොකද ඊළඟ ටික හදන්න ඕක මකන්න වෙනවා. බෝඩ් එකේ ඊළමදී. ටක් ගාලා හදාගන්න හදලා හදාගෙන දැන් මම හදන විදිහ කිව්ව හින්දා මේ try එකක් දෙන්න. එතකොට ඒක හදාගෙන යන්න try එකක් දෙන්න හදලා ලියලා ඉවරයි එනවා. හරි. එහෙනම් මේක මම ගන්නම්. හරි. බලන්න. මේ කොටුව මම ඉතුරු කරගත්තා මට ඒ කොටුව ඕනේ. මේකේ මෙන්න මේ ගාන. නේද? මේ ගාන සමාන වෙනවා කියලා කිව්වේ කාටද? මේ 7125 ගානේ වාරික 24ට. එහෙනම් ගෙවූ මුදල සොයන්න පුළුවන්. ගෙවූ මුදල හොයන්න පුළුවන් රුපියල් 7125 ගානේ වාරික 24. නේද? මෙයා ගුණ කරගන්න තියෙන්නේ. 4 වාරයක් පහ 20න් බිංදුව දැම්ම දෙකක් ඉතුරුයි. 4 වාරයක් දෙක 8යි 2යි 10න් බිංදුව දැම්ම එකක් ඉතුරුයි. 4 වාරයක් 4 1යි 5යි. 4 වාරයක් 7 28.
දෙවරක් 5 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. දෙවරක් 2 4 1යි 5යි. දෙවරක් 1 2යි. දෙවරක් 4 10. බිඳුවයි බිඳුවයි 10න් බිඳුව දැම්ම එකක් ඉතුරුයි. 9 11න් එක දැම්ම එකක් ඉතුරුයි. 7යි 1,71,000ක් එනවා. නේද? එයා සමාන වෙනවා මෙන්න මෙයාට. ඉගෙනීම 1,71,000 සමාන වෙනවා 17x බෙදීම 14. නේද? මෙයා නැති කරගන්න මෙයාගේ පරස්පරයෙන් දෙපැත්තම ගුණ කරගන්න. කියන්නේ මේ 14 බෙදීම 14. මේ 14 මෙයාගේ වුණා මෙයාට මෙයාගේ වුණා. මෙයා 14න් ගුණ කරලා 17න් බෙදන්න ඕනේ. සමහරවිට මෙයා හැවෙනවද දන්නේ නැහැ. බලන්න මේ ගානේ මෙයා 14න් ගුණ කරලා 17න් බෙදන්න ඕනේ. දැන් මම සුළු කරන්න වෙලාව ගන්න. තියෙන්නේ දශම ගානක් එනවා නේද? දශම ගානක් එනවා. ගානේ කොහේ හරි මොනවා හරි අවුලක් කියලා තියෙනවා. මට පේන විදියක් නැහැ. මට වෙන දෙයක් දුරු කිරීම මෙහෙම වෙනවා. පේන විදියක් නම් අවුලක් වෙලා නැහැ. ඔයාලට අවුලක් පේනවා. මේ මෙතන 8යි නේද? මේවා මෙතන 8යි. එතකොට මෙතන 1600යි මෙතන 16යි කියලා යනවා. එතකොට මෙතන 16යි. හරිද? එතකොට මේ ඔක්කොම වෙනස් වෙනවා. මෙතන 16යි මෙයා 16 වෙනවා. 16 තුනක් එවුනොත් 19යි. මෙතන 16යි. මෙතන 16යි. එතකොට මෙයා ගුණ වෙන්නේ මෙතන 16යිනේ. 19 බෙදීම 16න්. මෙතනත් වෙන්නේ 19 16. මේ දෙන ගැපුම හරි. දැන් බලන්න දැන් ලස්සන සුළු වෙන උත්තරයක් එනවා ඇති. එහෙම තමයි හිටපු ගමන් මේ පොඩ්ඩක් එහෙම නේද හරි. එතකොට එනවා 1,44,000යි. x සමානයි රුපියල් 1,44,000යි කියලා එනවා. හරි දවල් සුළු කරගන්න. මෙයා ගුණ කරලා බෙදා ගන්න. ඕක බෙදන්න පුළුවන්. ඔය උත්තරේ එනවා මේ මෙතන පොඩි වැරද්දක් කියලා තිබ්බා සෝරි. මේක my mistake. sorry. මේන් අපිට ආවා. දැන් අපි x කියලා ගත්තේ බදු නැතුව නේද? ඒ කියන්නේ මොකද්ද මේ? මූලික ගෙවීමෙන් පස්සේ ගෙවපු ගානනේ x කියලා ගත්තේ. ඉතුරුණු ගානනේ. එහෙනම් මට මූලික ගෙවීම හොයන්න පුළුවන්. මූලික ගෙවීම හොයන්න පුළුවන්. සම්පූර්ණ මුදල කියන්නේ රුපියල් 1,60,000යි. මන්ත්‍ර යුක්තම හිමියෝ රුපියල් 1,60,000යි. ඒකෙන් අපි අඩු කරන්න ඕනේ රුපියල් 1,44,000. ඒකෙන් උත්තර වෙනවා 3.9යි. මෙතන 6යි. මෙතන 5න් 4ක් 1යි. රුපියල් 16,000ක මූලික ගෙවීමක් කරලා තියෙනවා. තේරුණා නේද? රුපියල් 16,000ක මූලික ගෙවීමක් කරලා තියෙනවා. එතකොට මේ ගාන හොඳ ගානක්. නේද? මෙතන පොඩ්ඩක් මඩ වැඩ දුනේ. දැන් සමාවෙන්න. ඒ ඇන්න මේ ගාන සුපිරි ගාන. මේ ගාන උත්තරය ආවේ රුපියල් 16,000ක මූලික ගෙවීමක් හම්බුණා කියලා. ඕක තමයි එහෙනම් ගාන තියෙන්නේ. මේ මම හිතනවා තේරෙන්නේ නැති කියලා අවුලක් තිබ්බොත් ආය අපි රෙකෝඩින් එක දෙනවනේ. රෙකෝඩින් එකේ ආය බලලා පොඩ්ඩක් බලන්න. මේ මේක හදාගන්න. මේක කවුරු හරි කියන්නේ මේ දැන් අපි හදන්න කලින් කතා ගන්න කලින් හදපු කවුරු හරි ඉන්නවා. තනියම හදමු. දැන් රියැක්ට් එකක් දානවා. හැදුවා නම් රියැක්ට් එකක් දාන්න. මේක හදාගන්න අඩුපාඩු තියෙනවා හදාගන්න ටක් ගාලා විනාඩි 2ක් දෙන්න. ටක් ගාලා හදාගන්න. හරි. මේ අපි එහෙනම් දෙවෙනි ගාන හදමු.
හරි. එන්නකො දෙකේ ගන්න. මම මේක වහන්න නෑ. ප්‍රස්ථාර ගන්න තියෙන්නේ මම හිතනවා ප්‍රස්ථාර නම් එළවෙදි කියලා නේද? ප්‍රස්ථාර එළවෙන්න පුළුවන් අර ඉක්‍රෝ ටිකෙන් ජෝඩි හරි අවුල් ටිකක් තියෙන්නේ නේද? හරි. බලන්නකො ප්‍රස්ථාර ගන්න. මේවා. මුලින්ම අක්ෂර පද්ධතිය අඳගෙන ඉන්න ලක් දාලා මෙයා y අක්ෂය මෙයා x අක්ෂය ඍණ 1 ඍණ 2 යනකම් දෙනවා මේ පැත්තේ 1 2 4 යනකම් තියෙනවා ධන පැත්තේ අපි දන්නේ බලමු උඩට පහක් විතර ඇතිනේ 1 2 3 4 5 6ටම ගත්තා ඍණ පැත්තේ තියෙනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 කියලා එනවා හරිද මම ඒ ටුට්ටක් ඇද ඇති ඔයාලට මේකෙන් පේන්නේ පොඩ්ඩක් ඇදලා ලොකුවට හිතන්න එපා ඔයාලා හරියට අඳගන්න හරි බලන්න මුලින්ම අපිට කියනවා පළවෙනි එකේ මේ x සමානයි 1 වෙනකොට අගය හොයන්න කියලා. දැන් x කියන්නේ විතර දීලා තියෙන මැදාගේ නේද? මැදාගේ දුන්නොත් අපිට හොයා ගන්න වෙනවා. දැන් අනිත් වෙලාව වුණ සම්මිතියෙන් ගන්න පුළුවන්. ප්‍රස්ථාර මෙහෙම වෙනකොට දෙපැත්තෙම එකම කියන්නේ නිහින්ද සමමිතියෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙලාවට දැන් හොයන්න වෙන්නේ බලන්න y සමානයි 4 ඍණ x වරහන් x ඍණ 2. මෙන්න මේ ප්‍රකාශනයේ තියෙන්නේ. මෙයාට දාලා අපි හොයන්න ඕන. y වලාගේ තමයි හොයන්න තියෙන්නේ x වලාගේ අපිට දීලා දෙන එකයි කියලා. 4 ඍණ x වාරයක් 1 ඍණ 2ක්. 4 ඍණ 1 ඍණ 2යි කියන්නේ මෙන්න ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනාට වඩා එකයි. එයා ලොකු එක්කෙනා ඍණ හින්දා ඍණ. ඍණ 1යි මෙතන 1යි ගුණනොම ඍණයි ඍණයි ධන වෙලා ධන එකක් වෙනවා. උත්තරේ 5යි කියලා යනවා. එතකොට මෙයා x වල තියාගේ 5යි කියලා ගන්න පුළුවන්. x සමාන 1 දී y වලගේ 5යි. එහෙනම් අපිට දැන් අඳින්න තියෙන්නේ ඍණ 2 ඍණ 4යි. මේ වගේ තමයි. නේද? ඍණ 1 ධන 1යි. බිංදුවේ 4යි. 1 දී 5යි. 2 දී 4යි. 3 වෙනකොට 1යි 4 දී ඍණ 4යි. ඔන්න ඔය වගේ එකක් තියෙනවා මම නිකන් දල වශයෙන් අදින්නම් මගේ ප්‍රස්ථාරේ හැඩේ ලස්සන නැති කොහොම ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ගන්න පුළුවන් හරිද පොඩ්ඩ ඇදලා තියෙන්නේ උනාට ඔය වගේ එකක් ඇඳ ගන්න පුළුවන් ඔන්න අපි ප්‍රස්ථාරය යන්නේ ඊට පස්සේ කියනවා මෙන්න මේ ප්‍රස්ථාරේ භාවිතා කරලා හරිද මේ ප්‍රස්ථාරය පාවිච්චි කරලා සම්මිති කක්ෂයේ සමීකරණය ලියන්න ඉතින් මේවා දැන් ප්‍රස්ථාරේ හැරෙන්නේ මෙන්න මෙයා මූලික කරගෙන නේද මෙන්න මෙයා වටේට නේද මෙයා හැරිලා තියෙන්නේ මේ පැත්තේ මෙහෙම ගිහින් දෙනවා මේ පැත්තේ මෙහෙම ගිහින් දෙනවා. එහෙනම් ප්‍රස්ථාර දෙකට බෙදෙන්නේ හරියටම මෙන්න මෙතන. නේ? මේ ඉරේ. එහෙනම් මේ ඉර අපිට හොයන්න පුළුවන් මේ ඉර කියන්නේ මේ x වල එක හරහා යන ඉර නේද? කොතනදී බැලුවා? මෙන්න මෙතන උත්තරේ එන්නේ x සමානයි 1යි. නේද? x වල උත්තරේ 1යි. එහෙනම් අපිට ඔය සම්මිති කක්ෂයේ ලියන්න පුළුවන්. x සමානයි 1යි නේද? හරිනේ x සමානයි 1යි මේ වර පොතේ අර තියෙන විදිහටම උගන්වන්නේ නේ x සමානයි 1. දෙවෙනි y විශාලයි 2 වන x හි අගය බලසේ y විශාලයි 2යි වහම මේ බලන්න y වල දෙකකින් ඉරක් ගහගන්න. හරිද? මගේ චුට්ටක් ගිහින් දෙන්නේ. y වල දෙකකින් ඉරක් ගහගන්න. මේ ගාන වට හදන්න බෑ. දැන් මගේ මෙතන දත්ත පේන්නේ නැතිද මම ඔයාලට හදන විදිහ කියන්නම්. අහගන්න. මේ y දෙකකින් මෙහෙම ඉරක් ගියා. මෙන්න මේ ටික නේද y වලගේ දෙකට වඩා වැඩි වෙන්නේ. මෙන්න මේ ටිකේ නේ. මෙන්න මේ ටිකේ y වලගේ දෙකට වඩා වැඩි වෙනවා. එතකොට y වලගේ දෙකට වඩා වැඩි වෙන x යගේ පරාසය නැහන්නේ. මේ මෙතනින් නේද y වලගේ දෙකට වැඩි වෙන්න පටන් ගන්නෙ. දැන් ඔයාලා ප්‍රස්ථාර ගොඩේක ඇඳලා මෙන්න මෙයාගේ අගය හොයාගන්න. ඔයාලා වන්න පුළුවන් 0.0 ගාණක් එනවා. ඍණ 0.0 ගාණක්. හරිද? ඊට පස්සේ මේ මෙතනින් තමයි ආයෙ නැති වෙන්නේ. නේද? මේ හරියේදී වැඩි මෙතනදී ආයෙ අඩු වෙනවා. එතකොට මෙතනදී අගය මෙන්න මෙතනදී අගය මෙහෙම එකක් එනවා. හරිද? මෙතන අගයත් හොයාගන්න. මෙතන මේ 2යි 3යි අතර ගාණක් එනවා. 2.0 ගාණක් කීයක්. ඔයාලා ලියන්න තියෙන්නේ. දැන් මම මෙතන නිකන් e කියලා ගන්නවා. මෙතන b කියලා ගත්තොත් a වලට වඩා විශාල x වලගේ d වලගේ කියලා. මෙතෙන් උදැන එන අගයන් දෙක දාන්න. එතකොට අපිට x වල පරාසය ලියන්න පුළුවන්. හරි නේද? මෙතෙන් එන අගයන් දෙක දාගන්න ඕනේ. අගයන් දෙක දාන්න ඕනේ මේ මෙතෙන් එන අගයයි මෙතෙන් එන අගයයි. හරි. ඊට පස්සේ එන්නකො c කොටසට. ඉහත ශ්‍රිතයේ ප්‍රස්ථාර දැන් ළමයි අර දැන්
ආපු ළමයි දැන් අර ළමයි එනවා යන ඉඳ කියන්නේ මේ ඔයාලා අර දැන් ආවොත් දැන් මේ ගාන මගින් නම් තේරෙන්නේ නැත්නම් ඕම විනාඩි 5ක් ඉවසන් ඉඳලා ඊළඟ ගාන ඉඳන් හදන්න. ඊළඟ ගාන ඉඳන් අපි කතා කරගෙන යමු. මේක තේරෙනවා නම් මෙතන ඉඳන් කරගෙන ගියත් අවුලන්නේ. C. C කොටස කියනවා මේ ප්‍රස්ථාරේ හැරුම් ලක්ෂයේ කණ්ඩාංක ලියන්න. හරිද? පුතේ හැරෙන්නේ මේ මෙතනින් නේද? මේවා මෙහෙම උඩට යන්න ආපු කෙනා මෙතනින් හැරලා තමයි ආය පල්ලෙහාට යන්නේ. නේද? මෙන්න මෙතනින් හැරෙන්නේ. මෙතනදී කණ්ඩාංක ලියන්න පුළුවන් මේ x වලාගේ 1යි. y වලාගේ කීයද? 5යි. මෙයා පාවිච්චි කරලා අපිට මෙයා ලියන්න පුළුවන් මෙන්න මෙහෙම මේ බලන්න. y සමානයි a ඍණ x ඍණ b වල වර්ගය. ඔන්න ඔය ආකාරයෙන් ලියන්නත් පුළුවන්. තේරෙන්නේ නැද්ද? මේ බලන්න. y සමානයි a ඍණ x ඍණ b වල වර්ගය. ඔන්න ඔය ආකාරයෙන් ලියන්නත් පුළුවන්. මේ ආකාරයට කියන්නේ මම නම් ක්ලාස් එකේ කියනවා මෙන්න මෙහෙම ලියන්න. හරිද? ඔයාලා කියපු කෙනා එහෙම කියපු සර් උගන්වලා නැතිද? මේ මෙහෙම බලන්න. මෙතන ධන හෝරින x ධන a වල වර්ගය ධන හෝරින b. ඔන්න ඔහොම එකක් ලියන්න මම ඉගෙනුවා. මෙන්න මෙතෙන්ද අපි ගන්නවා කිව්වේ සමමිති කක්ෂයේ සමීකරණේ. සමමිති කක්ෂයේ අගය තියනවානේ. එයාගේ ඍණ ලකුණ. හරිද? මෙතෙන්ද ගන්න එයාගේ ඍණ ලකුණ. මෙතෙන්ද ගන්නේ මෙන්න මෙතන අගය. උපරිම හෝ අවම අගය. මෙතන ධන හෝරිනේ එන්නේ උපරිම යන්න ඍණ එනවා අවම යන්න ධනෙ. මෙන්න මේ ඍණ ලකුණ අරගෙන පුතේ මේක ඍණ x ධන a වල වර්ගය ධන b ගත්තොත් මෙන්න මෙයා මෙන්න මෙහෙම මාරු කරලා ලියුව ගත්තම ගානේ හලා තියෙන්නේ. අර මම උගන්වපු එකම තමයි මාරු කරලා ලියලා හලා තියෙන්නේ. එතකොට අපිට ඒ විදිහට මෙයා ලියන්න පුළුවන්. මේක y සමානයි මේ අර තනි නියතෙට වර්ග පූර්ණ වර්ගයෙන් එළිය නියතෙට ගත්ත අපි මේ උපරිමාගෙන් ඉනම් 5ක්. 5 අඩු විදීම. හරිනේ උපරිමයන් නම් x ඍණ. x එහෙමම ලියනවා. එකේ ඍණාගේ ඍණ. එකේ ඍණ කියනවා. ඍණ 1ේ වර්ගය කියලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හරිද? මේ විදිහට ලියාගත්තට පස්සේ ලියා දක්වලා මේක ඇසුරෙන් මූල පහේ අගය පළමු දශම ස්ථානයට පණිගෙන මේවා මෙයාගේ පුතේ මූල හොයනවා නම් සමීකරණ බිඳුවට සමාන කරන්න ඕනේ. නම් බිඳුව සමානයි 5 ඍණ x ඍණ 1 වර්ගය. මෙයා අරන් ඉන්න මේ පැත්ත. x ඍණ 1 වර්ගය සමානයි 5යි. දෙපැත්තටම දාන්න වර්ගමූල. මෙතන එතකොට ධන හොරිනත් එන්නේ x ඍණ 1 සමානයි මූල 5 කියලා එනවා. මූල 5ට දැන් අගයන් දෙකක් ගන්න ඕනේ. මෙහෙම. y සමානයි බිඳුව වෙන එක තැනක් පුතේ මෙතන. අනිත් තැන වෙන්න මෙතන. දැන් උතන අගයන් දෙකක් මට මගේ ප්‍රස්තාරය දිහා බලලා කියන්න බෑ. ඔයාලා අදපු ප්‍රස්තාරේ මෙතෙන්ට එන අගය බලන්න. මෙතෙන්ට එන අගය බලන්න. ඒ දෙන්න වෙන වෙනම මේ x ආදේශ කරන්න. එතකොට ඔයාලට උත්තරයක් දෙනවා. ඒ තමයි මූල 5 උත්තර දෙක වෙන්නේ. තේරුණා නේද? ඕක අපිට මූල 5 උත්තර දෙක කියලා ගන්න පුළුවන්. ඒ දෙක මූල 5 උත්තර දෙක වෙනවා. මේ ගණන් ටික හරිනම් රියැක්ෂන් එකක් දාන්න මේක හදාගන්න. මම විනාඩි 2ක් විතර දෙන්න. මම ඔය මේ ප්‍රස්තාරය අරගෙන මෙහි ඉරියන් දාන්න පැහැදිලි කරන්නට. ඒක ඔයාලා ලස්සනට ඔයාලට තේරෙන විදිහකට ටක් ගාලා හදාගන්න. විනාඩි 2ක් දෙන්න තමයි හදාගන්න. අඩුපාඩු තියෙන එක. හරි නේද? මම හිතනවා හරියට කියලා. හරිනේ. හරි එන්න තුන්වෙනි ගානට. මේ අතම තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන. හරි. අඩුපාඩු තියෙනවා මේ වෙලාවෙම හදාගන්න නැහැ. මොකද මේ ඇත්තටම දැන් පළවෙනි එක මේ ක්ලාස් එකේ ඉන්නා නම් ආයෙ රෙකෝඩින් බලන කාලයක් නැහැ නේ. අද ගාවත් තව විභාගයට දවස් 7ක් සම්මතනේ. ලබන සම්මතනේ මේ ඊට පස්සේ දවසේ විභාගය. ඉතින් රක්කාලා අර මේකෙම හදාගන්න try එකක් දෙන්නේ. තුන්වෙනි ගාන. මේක හොඳ ගානක් ඈ.
මේකේ තියෙනවා මේ අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක් වූ පවුල් 17ක වෙසෙන සුරක්ෂිත මධ්‍යස්ථානයක පවුල් වෙනුවෙන් සතියකට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය පාර්සලය බැගින් ප්‍රදානය කරන ලදී. සමාජිකයින් පහට අඩු පවුල් සංඛ්‍යාව පවුල් වෙනුවෙන් රුපියල් 3500ක්ද සමාජිකයින් පහක් හෝ ඊට වැඩි පවුල් වෙනුවෙන් රුපියල් 5000ක්ද වටින ආහාර ද්‍රව්‍ය පාර්සලයක් ලබා දීමට වැය වූ මුළු මුදල රුපියල් 65000යිලු. දැන් ඔක ඔක්කොම කියුවට තේරෙන්නේ නැහැ නේ. ගාන කියවගෙන බලන්න මෙහෙම මේ සමාජිකයන් පහට අඩු පවුල කියන්නේ x කියලා ගන්න. පවුල් ගණන. පවුල් ගණන x. හරිද? සමාජිකයන් පහට වැඩි පවුල් ගණන y. ඔය දෙකෙන් දීලා තියෙන්නේ නේද? පහට අඩුයි නම් x පහට වැඩි නම් y. කොහොමත් පුතේ ඉන්න ඔක්කොම පවුල් ගණන 16යිනේ. එහෙනම් බලන්න x එකතු කිරීම y සමානයි 16යි. ඇයි පහට සමාජයෙන් පහට අඩු පවුල් ගානයි වැඩි පවුල් ගානයි එකතු කරාම පවුල් 16. x දන y සමානයි 16 මේක අංක 1 කියලා ගන්න. දෙවෙනි එක සමාජිකයින් පහට අඩු පවුල් වෙනුවෙන් රුපියල් 3500ක් දෙනවා. එහෙනම් එක පවුලකට 3500ක් දෙනවා නම් පහට අඩු පවුල් ඔක්කොටම දෙන ගාන හොයන්න පුළුවන්. 3500 ගුණ කරන්න ඕනේ x කින්. එකතු කරන්න මෙයාට පහට වැඩි පවුල් වලට රුපියල් 5000ක් දෙනවා නම් 5000 වාරයක් x. මෙන්න මේකට යන මුළු වියදම අපිට කියනවා. හරිද? මේ දෙන්න යන මුළු වියදම x නෙමෙයි සොරි මෙතන y. යන මුළු වියදම අපිට කියනවා රුපියල් 65000යි කියලා. රුපියල් 65000. එතකොට 3500යි x ධන 5000යි y සමානයි 65000. මේක දැන් මෙහෙම හදන්නත් පුළුවන්. හැබැයි මේ ඉන්න ඔක්කොම බෙදෙනවා නේද? මේක ලොකු සමීකරණයක්. මුගේ සුළු කරන්න අපිට මෙහාවාර සමාන කරගන්න එක වෙන අමාරුයි. මේ ඔක්කොම ටික බෙදන්න. දැන් නිකන් සරලවම බෙදුවොත් මේ ඔක්කොම 100ෙන් බෙදනවනේ කොහොමද? එකපාරම හිතාගන්න බැයි නම් මේ එකපාරම වාර බෙදන්න හිතෙනවා. බෙදලා දාන්න. මේ බිඳුවෙන් මේ බිඳුව කැපෙනවා. මේ බිඳුවෙන් මේ බිඳුව කැපෙනවා. මෙයාට මේ දෙක කැපෙනවා. ඊට පස්සේ බලන්න මේ 35යි 50යි 650යි ඉතුරු වෙනවා. 35යි x එකතු කිරීම 50යි y සමානයි 650. කොහොමද ඉතුරු වෙන්නේ? මෙන්න මෙයා මේ හැම පදයක්ම පහෙන් බෙදෙනවා. මේ ඔක්කොම පහෙන් බෙදෙනවා. නේද? මෙතෙන්ට කැපුණ 7යි, පහට 1යි මෙතෙන්ට 10යි, පහට 1යි මෙතෙන්ට 1යි 130 එහාගෙන එනවා 7යි x ගන්න. 10යි y සමානයි. 130යි කියලා මෙන්න මෙයා ගන්න දෙවෙනි සමීකරණේ කියලා. පළවෙනි සමීකරණේ මෙයා, දෙවෙනි සමීකරණේ මෙයා. මේ දෙන්නගේ සංගුණක සමානයිද එකකවත්? x ගේ සංගුණක සමානයිද? නැහැ. y ගේ සංගුණක සමානත් නැහැ. x හරි y හරි කැමති කෙනෙක් තෝරගන්න. ඔයාලා කැමති කෙනෙක් තෝරගන්න. x හෝ y. තෝරගෙන සංගුණක දෙක සමාන කරගන්න. x හරි y හරි කැමති කෙනෙක් තෝරගෙන සංගුණක දෙක සමාන කරගන්න. මම x කැමති හින්දා මම x ගේ සංගුණක සමාන කරගන්න. එතකොට x ධන y සමානයි 16. මෙන්න මේ සමීකරණයම හරිද? එක කියන සමීකරණයම මම ගුණ කරනවා 7යි. 7යි x ධන 7යි y සමානයි 7 වාරයක් 6 7 වරක් 6 42යි 4ක් ඉතුරුයි. 7 වාරයක් 7යි 4යි 11යි 112යි කියලා නම මෙයා මම අංක 3 කියලා ගන්නවා. හරිද? ඊළඟට පේන්න 7යි x එවන්න 7යි x ධන 7යි y සමානයි 112යි කියලා ගත්තා. මෙයා අංක 3. ඊට පස්සේ මේ බලන්න මෙයාගේ සංගුණක සමානයි. x ගේ සංගුණක සමාන වෙලා තියෙනවා. සංගුණක ඉස්සරහා තියෙන ලකුණ මෙතන දාන්න මෙතනක් දාන්න. සංගුණකේ සමානයි එයාගේ ලකුණත් සමානයි නම්. ලොකු සමීකරණයෙන් පොඩි සමීකරණ අඩු කරන්න. මෙයා නේද ලොකු එක්ක එනවා. එහෙනම් දෙකෙන් 3ක් අඩු කරමු. දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි එක අඩු කරමු. බා 7යි x එකතු කිරීම 10යි y වෙන්නේ නේ. 7යි x එකතු කිරීම 10යි y අඩු කිරීම 7යි x ධන 7යි y සමාන වෙනවා 130න් අඩු කරන්න ඕනේ 112. හරි නේද? 130න් අඩු කරන්න ඕනේ 112. දැන් බලන්න මෙයා ඍණ වෙනවා නිකන් කියවල 7යි x ධන 10යි y ඍණ 7යි x ඍණ 7යි y සමානයි 130න් 112ක් අඩු කරාම මෙතන 8යි
මෙතන ඉතුරු 1යි 2යි දෙකේ එකක් අඩු කරොත් 1යි 18යි කියලා. මෙයා කැපුණා 10 වේගෙන් 7යි y අරගෙන 3යි y සමානයි 18යි කියලා. මෙයා බෙදන්න 3යි මෙයාත් බෙදන්න 3යි. මෙයා කැපුණා y සමානයි උත්තරේ 6යි කියලා. එහෙනම් සමාජිකයෙන් 5ට වැඩි පවුල් ගන්න කීයද? 6යි. සමාජිකයෙන් 5ට වැඩි පවුල් ගන්න 6යි. ඊළඟ එක x හොයන්න පුළුවන්. එතකොට මොකද ගන්න මේ පළවෙනි එකට ආදේශ ගන්න. බේස් එකේ යන්නේ පළවෙනි එකට ආදේශ ගන්න. b බලන්න. ඊට ඇති වෙන්නේ y සමානයි 6 එකට ආදේශයෙන් අපිට ගන්න පුළුවන්. එකට ආදේශ කරොත් ගන්න පුළුවන් x ධන y සමානයි 16යි y කියන්නේ 6යි නම් x සමානයි 6 අනිත් පැත්තට ලං ගියාම අඩු වෙනවා 10යි කියලා. එහෙනම් පහට අඩු බව සංඛ්‍යාව. පහට අඩු බව සංඛ්‍යාව 10යි කියලා එනවා. හරි නේද? පහට වැඩි ගානයි පහට අඩු ගානයි ගොඩන දෙන්න ඔන්න සමීකරණ දෙක ගත්තා. සුළු කරා අන්තිමට උත්තරේ හැදුවා. හරි නේද? ඕකේ b කොටස. දැන් මම මේ මෙතනින් චුට්ටක් හදන්න. මොකද බලන්න b කොටසත් අපි හදමු ආයෙකට. එතකොට එකපාරම ගාන ලියන්න මේ තියෙන b කොටස ඈ. සාමාන්‍ය b කොටස දෙන්නේ සාමාන්‍ය. හරිද? එහෙම අනිවාර්ය නැහැ. අසමානතාවයක් වගේ ගන්නෙ. දැන් මේ පාර මට පොඩ්ඩක් වෙනස් කරන්න ඉන්න මේ සූත්‍රයක් උක්ත කරන එකක් හම්බුණා ඒක දුන්නු. v සමානයි u වර්ග ධන 2gh ගේ වර්ගමූල. හරිද? මෙන්න මේ වගේ වෙලාවට වර්ගමූලෙ මුලින්ම අයින් කරගන්න ඕනේ. ඇයි අපිට h වර්ගමූලය ඇතුළේ ඉන්න කෙනෙක් උක්ත කරන්න. වර්ගමූලය අයින් කරන දෙපැත්තම වර්ග කරන්න. මෙයා v වර්ගය වෙනවා. අනිත් පැත්ත u වර්ග ධන 2gh වෙනවා. හරිද? 2gh තනි කරගන්න u වර්ගය අරන් ඉන්න අනිත් පැත්තට. v වර්ග අඩු කිරීම u වර්ගය සමානයි 2gh. h නේ තනි කරන්න ඕනේ. මෙයා බෙදන්න 2gh. මේ පැත්ත බෙදන්න 2gh. මෙයා කැපුණා v වර්ග ඍණ u වර්ග ඊට වගේ මෙයා කැපුණා අපිට ලියන්න පුළුවන් v වර්ගය අඩු කිරීම u වර්ගය බෙදීම 2b සමානයි h කියලා. තේරෙනව නේද? v වර්ග අඩු කිරීම u වර්ග බෙදීම මෙතන 2b සමානයි h කියලා ගන්න පුළුවන්. හරි නේද? එහෙනම් මේකේ දැන් මේ ගානේ අඩුපාඩු තියෙනවා හදාගන්න ඩක් ගන්න. අඩුපාඩු තියෙන ටික හදාගන්න. ගාන හරිනම් අර රියැක්ට් එකක් දාන්න. ගාන හරිනම් රියැක්ට් එකක් දාන්න. අඩුපාඩු තියෙන අය අඩුපාඩු තියෙන ඒවා හදාගන්න. අපුරුණා කැත හිතන්න එපා. හරි. ඊළඟ ගාන හදමු නේද? ඊළඟ ගාන අපි හදමු. හතරවෙනි ගාන. ඊළඟ ගාන නම් තමයි උත්තර ලස්සන ලියන්න. ඊළඟ ගාන. මේ බලන්න. ඊළඟ ගානේ තියෙන්නේ මේ වර්ගයේ සමීකරණයක් නේද? වර්ගයේ සමීකරණයක් තියෙනවා. දැන් ගොඩක් ළමයි යෝග මුල් කැලල හදන්නේ නැහනේ. හරිද? කමන්නේ මුල් කැලලක් හදලා අපි ඉතුරු ටික හදමු. මුල් කැලල හදන්න පුළුවන් නම් හොඳයි. ඒක සම්පූර්ණ ලකුණු හම්බ වෙනවානේ. රූප සටහන් වල දැක්වෙන ආකාරය.
දැක්කෙන්නේ රූප සටහන් වල දැක්කෙන්නේ ABCD ඍජුකෝණාශ්‍රාකාර සහ එහෙනම් A B C D මෙයා ඍජුකෝණාශ්‍රය හරිද ඔන්න ඔය ඍජුකෝණාශ්‍රය සහ PQRS PQRS සමචතුරස්‍රයේ ආස්තර දෙකක් ඍජුකෝණාශ්‍රයේ දිග හා පළල මෙයාගේ දිග 2x ලු පළල x ලු සමචතුරස්‍රයේ පැත්තක දිග x ධන 2යි. මොකද මම එතකොට අර දිගීරේ දිග එන්නේ x ධන 2. මෙම ආස්තර දෙක වර්ගඵලය සමානයි. එහෙනම් මොකද කරන්න ඕන? මෙයාගේ වර්ගඵලය හොයන්න. මෙයාගේ වර්ගඵලය හොයන්න. ඔය වර්ගඵල දෙක සමාන කරන්න. අපිට ගානේ කියලා තියෙන දේ කරන්න තියෙන්නේ. වර්ගඵල දෙක සමාන කරන්න. මම ආන්නම් මුලින්ම ABCD වර්ගඵලය. ABCD වර්ගඵලය ගන්න පුළුවන්. හරිද? 2x ගුණ කිරීම x දිග ගුණ කිරීම පළලනේ. දෙවාරයක් x වර්ග 2x වර්ග. හරිද? ඊට පස්සේ මට ගන්න පුළුවන් PQRS වර්ගඵලය. මෙයා හොයන්න පුළුවන් මේ බලන්න x ධන 2 ගුණ කිරීම x ධන 2යි. දෙපද ප්‍රසාරණය මෙයාගේ මෙයා ගුණ වෙනවා මෙයා ගුණ වෙනවා. මෙයා ගුණ වෙනවා මෙයා ගුණ. x වාරයක් x කියන්නේ x වර්ගය. x වාරයක් 2 කියන්නේ ධන 2යි x. දෙවාරයක් x කියන්නේ මෙතන ධන 2යි x. දෙවාරයක් 2 4යි. ඔයාලට මෙයා වර්ග කරලා ගන්න පුළුවන් නේ එකපාර එහෙම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. x වර්ගය ධන 4යි x. ධන 4යි. හරිද? මේ එනවා PQRX වර්ගඵලය. ABCD වර්ගඵලය 2x වර්ගය කියලා එනවා. දැන් ඔය දෙන්න සමානයිනේ. එහෙනම් මොකද කරන්න ඕනේ? 2x වර්ගය මම කියනවා 2x වර්ගය සමාන කරන්න x වර්ගය ධන 4යි x ධන 4. හරිද? දැන් x වල ලොකු එක්කෙනා ඉන්න පැත්තට කියන්නේ x වල ලොකු සංගුණක ඉන්න පැත්තට අනිත් ටික අරන් යන්නේ. එහෙනම් මෙයා අරන් යන්නේ මේ පැත්තට. මේ ඔක්කොම අරන් යන්නේ. 2x වර්ගය. අඩු කිරීම x වර්ගය. අඩු කිරීම 4x අඩු කිරීම 4යි. මේ පැත්තේ ධන ටික ඔක්කොම එහා පැත්තට කියන්නේ ඍණ වෙනවා. සමානයි බිඳුවයි. මේ පැත්තේ බිඳුවයි නේද? එහෙනම් අපිට ගන්න පුළුවන් මේ දෙන්නේ ගන්න පුළුවන් 2x වර්ගයෙන් x වර්ගයක් කරනවාම x වර්ගය. x වර්ගය ඍණ 4x ඍණ 4 සමානයි බිඳුව. හරි. ඔන්න ඔහොම අපිට මේක ගන්න පුළුවන්. සමීකරණය ගත්තා. හරිද? ඊට පස්සේ වර්ගපූර්ණය හෝ අනුක්‍රමයක වර්ගපූර්ණය තමයි මෙතන මම දාගෙන ලේසි විදිය. වර්ගපූර්ණය හෝ එහෙම නැත්නම් අනිත් ක්‍රමයකින් හදන්නත් පුළුවන්. වර්ගපූර්ණය නම් මම එදා වීඩියෝ එකකුත් දැම්මා. බලන්න YouTube channel එකේ ඇති වීඩියෝ එකකුත් දාලා දෙන්නේ. මේවනේ x වර්ගය ඍණ 4x මේ පැත්තෙද්දී මෙයා අරන් යන අනිත් පැත්ත 4යි. x වර්ගය ඍණ 4x මෙයාගේ භාගයේ වර්ගයක් දෙපැත්තටම එකතු කරනවා. මෙයාගේ භාගය 2යි. දෙකේ වර්ගයක් මෙහෙන් පැත්ත එකතු කරනවා 4ටත් එකතු කරනවා. මෙයයි මැද ලකුණයි අරගෙන තියෙනවා x ඍණ 2 වර්ගය සමානයි 4යි 4යි 8යි. කොහොම වෙනවද? දෙපැත්තටම දාන්න වර්ගමූලයක් x ඍණ 2 සමානයි ධන හෝ ඍණ මූල 8යි කියලා යනවා. හරිද? ඊට පස්සේ x ඍණ 2 සමානයි. දැන් අපිට මූල දෙකනේ දීලා තියෙන්නේ. මේ 8න් අපි මූල දෙක හදන්න ඕනේ. කොහොමද හදන්නේ? 4 වාරයක් 2 ධන හෝ ඍණ x ඍණ 2 සමානයි ධන හෝ ඍණ 4 ඊටාව 2යි 2යි මූල 2යි. තේරුණා නේද? දැන් මෙතන x සමානයි 2 ධන හෝ ඍණ 2යි මූල 2යි කියලා එනවා. මෙන්න මේ මූල දෙකේ අගය අපිට ගානේ දීලා තියෙනවා. නේද? මූල දෙකේ අගය අපිට දීලා තියෙනවා. කීයද? මූල දෙකේ අගය අපිට දෙනවා 1.41 කියලා. එහෙනම් මම මෙයා මෙතෙන්ට ගන්නවා. අපිට x වලට උත්තර දෙකක් ලියන්න පුළුවන්. x සමානයි 2 ධන 2යි මූල 2 හෝ x සමානයි 2 ඍණ 2යි මූල 2. x සමානයි 2 නෑ මේ 2යි මූල 2 සුළු කරගන්න පුළුවන්. මෙතන ලියන්නම් 2 ගුණ කිරීම 1.41යි නේ. 1 වාරයක් 2 2යි 8යි දශම 2 2.82 කියලා එනවා. එහෙනම් 2 එකතු කිරීම 2.82 හෝ x සමානයි 2කින් අඩු කරන්න ඕනේ 2.82. x වල උත්තරය එනවා 4.82 හෝ
x සමානයි ඍණ 0.82 කියලා. අපි දිගක්නේ හොයන්නේ. දිගක් කවදාවත් වෙන වෙන්න බෑ. එහෙනම් මෙන්න මෙයා නොගැලපේ. අපිට උත්තරේ එන්නේ x සමානයි 4.82 කියලා. x සමානයි 4.82 කියලා ඔන්න x වලට උත්තරේ ගත්තා. හැබැයි මේ ගාන ඉවර නෑ. x වලට උත්තරේ ගත්තට ඉවර නෑ. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඔය සමචතුරස්‍රයේ පරිමිතියයි ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය අතර වෙනස ඒකකයකට වඩා වැඩි කියලා පෙන්වන්න මොකද කරන්න ඕනේ? මෙයාගේ පරිමිතිය හොයන්න. හරි. දැන් මම මෙතන ගන්නම් පරිමිතිය. ඊට මදින්ද මම මෙතන ලියන්නේ පරිමිතිය සමානයි. මෙයා 2x නේ. x 4.28යි කියන්නේ 4.82 ගුණ කරන්න දෙකකින්. 4යි 16යි 6 ධර්ම එකක් ඉතුරුයි 9.64. එතකොට යටත් 9.64. මෙතන 4.82. මෙතන 4.82. ඔන්න ඔය ටික එකතු කරා. හරිද? ඒ කියන්නේ 9.64 9.64 මෙයාම ගන්නම් 8.4.82 4.82 එකතු කරා. මෙතන එනවා 4 4 8යි 10යි 12න් දෙක දැන් එකක් ඉතුරුයි 8යි 8යි 16යි 6යි 6යි 12යි 20 16යි 12යි කියන්නේ 26යි 29යි 9 දැම්මා දෙකක් ඉතුරුයි 9 9 18යි 22යි 26යි 22යි කොහොම එකක් කියනවා ඒකක 28.92 කියලා. මෙයාගේ පරිමිතිය හොයන්න පුළුවන්. එහෙමනේ. 4 ගුණ කරන්න x ලාගේ 4.82 එයාට දෙකක් ඉවරොත් 6.82. 4 වාරයක් දෙක 8යි 4 වාරයක් 8 32න් දෙක දැම්මා 3ක් ඉතුරුයි 4 වාරයක් 24යි 3 27යි. යාබන් මෙතන 27 දශම ගාණක් ඉන්නේ ඒකක. මෙතන 28 දශම ගාණක් ඉන්නේ. එහෙනම් එම නිසා ඒකකයක් වැඩි කියලා ලියන්න පුළුවන්. මේ දෙන්න අඩු කරන්නත් පුළුවන්. අඩු කරලා ලියන්න මේ දෙන්නගේ පරිමිතිය අතර වෙනස ඒකකයකට වඩා වැඩි කියලා. හරිද? හොඳ ගාණක්, සුපිරි ගාණක් හැදුවා. ඕකේ අඩුපාඩු තියෙනවා හදාගන්න. මේ ගාණ සම්පූර්ණයෙන්ම හැදුවා නම් රියැක්ටර් එකක් දාන්න. මේ හොඳම ගාණක් අඩුපාඩු තියෙනවා හදාගන්න. අඩුපාඩු තියෙනවා හදාගන්න. මේ ගාණේ ටිකක් තියෙන හින්දා මම පොඩි වෙලාවක් දෙන්න ටක් ගාලා හදාගන්න. අඩුපාඩු හදාගන්න ටක් ගාලා. හදාගෙන ඉවර කෙනෙක් ඉන්නවා නම් ඉස්සරහ ගානක අපිට තව හදන්න දේවල් තියෙනවා. ඒවල ඉවර වෙනද? ඒවට ටක් ගාලා හදාගෙන යන්න. පස්වෙනි ගානේ රූපේ දීලා නැහැ නේ. ඉතින් මම දැන් දැක්කේ රූපයක් දාලා නැහැ.
හරි ඕකේ අඩුපාඩු තියෙනවා හදාගන්න. හරි එහෙනම් මේක ඊළඟ එක බලමු. මේකේ දීලා තියෙන්නේ මේ මෙහෙම රූපයක් ඈ. T කියන කෙනා මෙතන ඉන්නවා ඒවා. T මෙතන C මේ හරිය D තියෙනවා. මේ පැත්තේ ඉන්නවා D අනිත් පැත්තේ Q. මෙතන ඉන්නවා P මේ පැත්තේ ඉන්නවා Q. ඔය වගේ රූපයක් තමයි දීලා තියෙන්නේ. හරි. බලමු ඈ. T සිට මීටර් 20ක් දුරින්. එහෙනම් මෙතන දුර මීටර් 20යි. හරිද? මීටර් 20ක් දුරින් T නම් පොළවේ අක්ෂයක සිට ආරෝහණ කෝණය. සිට C දිහා බලනකොට නේද? ඔව්. මෙන්න මෙයා දිහා බලනකොට ආරෝහණ කෝණය වෙනවලු අංශක 31ක්. අංශක 31ක් වෙනවා. ඊට පස්සේ C සිට මීටර් 2ක් පහළින් වන D සිට C වල ඉඳලා මීටර් 2ක් පහළින් වන D ඉඳලා මෙන්න මෙහාට ඇඳපු එක මීටර 19.6යි. මීටර 19.6යි. C සිට මේ මෙතන තුල මීටර 2ක් මේ දෙන්නේ. රූපේ දී ඇති රූපයේ උත්තර පත්‍රය පිටපත් කරගෙන PC DQ යා කරාලු. හරි මම යා කරලා තියෙන දැන්ට තොරතුරු කරා. PC කණුවේ උස හොයන්නලු. දැන් ඔයාලට රූපේ නැති යවුල තිබ්බනේ. දැන් රූපේ තියෙන හින්දා උස හොයන්න පුළුවන් ඉතින්. පොඩ්ඩක් try කරන්න බලන්න උස හොයන්න. ත්‍රිකෝණ විදිය වගාවක් එහෙම ළඟට අරගෙන try එකක් දෙන්න බලන්න උස හොයන්න. ත්‍රිකෝණ විදියක වගාවක්. හරි බලමු. මෙයාගේ මුලින්ම DC කණුවේනේ මේ DC ගේ උස හොයන්නනේ ඕනේ. මේ කණුවේ උස හොයන්න ඕනේ. හරිද? මේ කණුවේ උස හොයනකොට මේ කෝණයනේ අපි දන්නේ නේද? අපිට අනිවාර්යෙන් ත්‍රිකෝණමිතික අනුපාත දාලා මොකක් හරි හොයන්න ඕන නම් එක කෝණෙකුයි එක පාදකුයි දැනන් ඉන්න. නේද? එතකොට මේ වගේ මෙතන ඒ කියන්නේ එක්ක පාදයක් දැනන් ඉන්න ගන්නවා. හරිද? එතකොට අංශක 90ක්. හරි නේද? ඔයාලට ඇහෙනව නේද මම කියන එක? හරිනේ? හරි. අංශක 90යි. එතකොට මේවා මෙන්න මෙයාට සම්මුඛ එක්කෙනා එන මෙයා කණු උස කියන්නේ සම්මුඛ. මෙයා කවුද? බද්ධ. සම්මුඛයි බද්ධයි හම්බෙන්නේ කාගෙද? tan වලින් නේද? එහෙනම් අපිට tan දීලා ගන්න පුළුවන් මේ. tan අංශක 31 සමානයි සම්මුඛ පාදයේ DC බෙදීම බද්ධ පාදයේ 20. tan 31 අගය බලමු. tan 31 අගය හොයාගන්න බලන්න. tan කියන මගුල අරගෙන tan 31 අගය 0.6.0.09 0.6.0.09 සමානයි DC බෙදීම 20යි. මේ දෙපැත්තම 20ෙන් ගුණ කරන්න. එතකොට මෙයාට මෙයා කැපිලා යනවා. මෙයා 10න් ගුණ වුණු දශම ස්ථානයක් පයින්නවා. නිකන් දෙක ගුණ කිරීම 6.0.09 සමානයි DC. දැන් දෙකෙන් ගුණ කරන්න. දෙවරක් වල 18න් 8 දැම්ම එකක් ඉතුරුයි 1.012යි. මෙන්න මේක යනවා TC වලට
TC වල උත්තරේ ආසන්න වශයෙන් දැන් එන්න ලෝහිලක්කන් තුනට. ලෝහිලක්කන් තුනට. හරිද? TDQ කෝණය. TDQ මෙන්න මෙයා. ගණනය කර BCට බලන විට QB අවරෝහණ කෝණය හොයන්න කියනවා. මෙයා හරි මෙයා හොයන්න බෑ කොහොමද? නේද? මෙයාව හොයන්න පුළුවන් අපිට. දැන් අපි මෙන්න මේ සම්පූර්ණ කණුවේ උස ගන්නවා. මේ සම්පූර්ණ උස 12යි. එහෙනම් මෙන්න මේ උස කීයද? 10යි. ඇයි මෙතන දෙකක් අඩු වෙනවනේ. නම් මේ උස 10යි. හරිද? දැන් මේ ත්‍රිකෝණය දිහා බැලුවහම මෙයාගේ මේ කෝණය අපි හොයන්න ඕනේ. මේ පාදයක් දන්නවා මේ පාදයක් දන්නවා. පාද දෙකක් දන්නවනේ එහෙනම් හොයන්න පුළුවන්. මෙයාට බද්ධ පාදේ මෙයා නේද? මෙයා කර්ණය නේද? බද්ධයි කර්ණය හම්බෙන්නේ කාගෙන්ද? cos වලින්. එහෙනම් cos θ මම මෙයාට θ කියලා දාගන්නම්. cos θ සමානයි. බද්ධ පාදේ 10යි කර්ණය 19.6යි. නේද? 10 බෙදන්න ඕනේ 19.6යි ඕක ඇද ගන්න ඕනේ. TDQ. ඉතින් cos θ හොයන්න පුළුවන්. මේ බලන්න 100 බෙදන්න ඕනේ 190යි. දශම වලින් බෙදන්න අමාරුයිනේ. 100 බෙදන්න ඕනේ 190යි. එහෙනම් අපි පැත්තක බෙදාගමු 100 190යි. බිංදුවයි දශම 18 නම්. නිකන් 196 කියන්නේ 200 වගේ නේද? නැත්තම් මෙහෙම කරහැකි ඔයාලට හරිම ලේසි. මේ උඩයි යටයි දෙකම 4ෙන් කපා ගන්නකො මෙයා 4ෙන් කැපුණොත් 25යි. මෙයා 4ෙන් කැපුණොත් මෙතෙන්ට 4යි 36 9 49. 25 බෙදන්න ඕනේ 49. එයා චුට්ටක් ලේසියි. බිංදුවයි දශම 250ට 50 ඒවනම් 5යි 5යි. පස් වාරයක් 45න් 5 දැම්ම 4ක් ඉතුරුයි. පස් වරක් 4 24යි 24. අඩු කරාම 5යි. මෙතන දශම ගානින්ද බිංදුව ගත්ත 1යි 49යි ඉතුරු 1යි. 10ට බිංදුව නේද? 100ට මෙයාගේ 100ට 2යි. එතකොට ඕක අපිට ගන්න පුළුවන් උත්තරේ විදිහට cos θ සමානයි. දශම ස්ථාන 4ක් ගන්න බිංදුවටම 51යි 0.2යි කියලා. හරිද? cos θ හොයාගත්තට පස්සේ ළමයි θ හොයන්න පුළුවන්. මොකද්ද? cos වගේ මෙන්න මෙයා බලන්න. cos කියලා අපිට අමුතුව ගොඩ නෑනේ. sin වගේම කෑල්ලන්නේ තියෙන්නේ නේද? sin වගේ අනිත් එකටනේ. cos වගේ sin වගේ විතර ටිකනේ තියෙන්නේ. අපි බලමු ඈ. මේවා හොයන්න ඕනේ cos වගේ. කීයද තියෙන්නේ 0.51යි 0.2. 51යි 0.2. 50,100 තියෙනවා 30 sorry 59 20. 5125 තියෙනවා 59 10යි. 5125 දීපොත් අපිට දෙක වෙන 23ක් අඩ වෙනවා. එහෙනම් 59 19 කියලා 59 අංශක 59යි. cos බලන විදිය මතක නැත්නම් පොඩ්ඩක් පොතෙන් බලන්න. අංශක 59 කලා 19 කියලා එනවා. මොකද මෙයා අඩු වෙලා හැදෙන්නේ නේ. cos වල අගයන් එන්නේ අඩු වෙලානේ එකතු වෙලා නෙමෙයි. sin උයි tan උයි නම් එකතු වෙලා එන්නේ. cos වල අගයන් අඩු වෙලා එන්නේ. ওই විදිහට අපිට ගන්න පුළුවන්. හැබැයි ඉවර නෑ ගාන. අපෙන් අහන්නේ කවුද? මෙන්න මෙයාගේ පල්ලෙහා වගේ. ටියුබ් බලන ආරෝහණ කෝණ. ආරෝහණ කෝණය කියන්නේ S මට්ටමේ ඉඳලා බිම් බලන කෝණයනේ. එහෙනම් මෙන්න මෙයා. මෙතන කෝණය අංශක 90යි. මෙයා අපි හොයාගත්තා මේක කියලා නේද? 19යි කියලා. අපිට පුළුවන් අංශක 90 අංශක 90 කියන්නේ ඇත්තටම අංශක 89යි කලා 60. අංශක 89යි කලා 60. අඩු කරන්න. අංශක 59යි කලා 19. මම මේ 90 එක කලාවක් 60ක් කරා. එක අංශකයක් කලා 60ක් විදිහට ලියාගත්තා. මෙතන එකයි. 6න් එකක් අඩු කරොත් 6 නෑ 5යිනේ 5න් එකක් අඩු කරොත් 4යි. මෙතන 8යි 8න් 18න් 9ක් අඩු කරොත් 9යි. මෙතන 7යි 7න් 5 2යි. අංශක 29යි. කලා 41යි කියනවා අවරෝහණ කෝණය. හරි නේද? අඩුපාඩු දෙනවා හදාගන්න. අවරෝහණ කෝණය එතකොට අපිට අංශක 29 කලා 41යි කියලා ගන්න පුළුවන්. මේ පාඩම් වල තීරි මතක නැත්නම් පුතේ විදි ගාන හදන ගණන් නිකන් ජපන් වගේ තියෙයි. හරි ඔයාලට ජපන් පුළුවන් කියලා මම දන්නේ නැහැ. ජපන් වගේ තියෙයි. හැබැයි මේ බලමු
ඒ කියන්නේ තියරි ටික පොළොන් විදිහට කොට දාගෙන ගේමක් ගහන්න බලන්න. කාකාල හදාගන්න ඕකේ අඩුපාඩු දෙනියම. අඩුපාඩු හදාගන්න කාකාල. හරි. ඊළඟ ගානට යන්න අපි. ඊළඟ ගාන අපි ඊළඟ ගානේ තියෙන්නේ මේ අර මධ්‍යමය වන එකක් නේද? හරි. බලන්න පෞද්ගලික ආයතනයක සේවකයන් පිරිසක් පහුගිය වසර තුල ලබා තිබූ නිවාඩු පිළිබඳ තොරතුරු මෙසේය. හරිද? ඔන්න නිවාඩු වගේක් දීලා තියෙනවා මේ මෙහෙම. ඔව් ගණන් ගන්නකොට අක්කා අපිට මේ උපකල්පිත මද්දකින් හදන එක ලේසියි නේ. මද්දනේ. හරිද? විදිහක් කියලා නැහැ නේ කොහොමද උපකල්පිත මද්දකින් අයිනේ අපගමනේ අරන් හදන එක ලේසියි නේද? තීරු පහක් ගහන්න. තීරු පහක කොහොමද තේනේ කීවලද මන්ද නැහැ නේ. ගන්නවා හේතු. මෙතන අපිට ගන්න පුළුවන් දින ගන්න. කාන්ති ප්‍රාන්තර ටික සංඛ්‍යාතය මධ්‍යගය අපගමනය. මෙන්න මේ සංඛ්‍යාතයට f කියන අපගමනයේ d කියන ft. හරිද? ඔයාලට මේ මැද තීරු මාරු වෙන්න පුළුවන් නේ. මැද තීරු මාරනවා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම නිවාඩු දින ගන්න ගන්න මෙතන 1 5 6 10 11 15 16 20 21 25 26 30 31 35 මේ ගන්න ඕන. බලමු. 1 5 මෙම ආයතනයේ සේවකයෙකු පසුගිය වසර තුල ලබා තිබූ මධ්‍ය නිවාඩු ගාන හොයන්න කියලා කියන්නේ නේද? අර මාත පන්තිය මොකුත් අහලත් නැහැ. දැන් මෙතෙන්ට සංඛ්‍යාතය 2යි 4යි 10යි 15යි 8යි 7යි 4යි. මධ්‍යගය හොයන්නේ පුතේ මේ දෙන්න එකතු කරලා දෙකට බෙදා නේ. 1යි 5යි එකතු කරාම 6යි 6 දෙකට බෙදු sorry 6යි 6 දෙකට බෙදුවොත් 3යි. 6යි 10යි එකතු කරාම 16යි 16 දෙකට බෙදුවොත් 8යි. මේ දෙන්න එකතු කරාම කීයද? 20යි 25යි 26යි 26 දෙකට බෙදුවොත් 13යි. මේ පහ පහ නේද වැඩි වෙන්නේ. එහෙනම් 18යි 23යි 28යි 33යි කියලා. හරිද? අපගමනය හොයන්නේ විතර දැන් කියලා නැත්තම් අපි ගන්නේ මාත පන්තිය මධ්‍යගය. ඉතින් මාත පන්තිය මෙයානේ. මෙයා තමයි මාත පන්තිය. මාත පන්තිය මධ්‍යගය ගන්නවා උපකල්පිත මධ්‍යගය විදිහට මෙයා. එහෙනම් මෙතන අපගමනයේ බිඳුව. අපගමනය කියන්නේ උපකල්පිත මධ්‍යගයට වඩා කොච්චර වෙනස්ද කියලා. හරිද? දැන් 18ට වඩා 13 5ක් අඩු වෙන්නේ. නේද? ඍණ 5යි. 18ට වඩා 8 10ක් අඩු වෙන්නේ ඍණ 10යි. 18ට වඩා 3 15ක් අඩු වෙන්නේ ඍණ 15යි. යට පැත්තට 18ට වඩා 23 5ක් වැඩි ධන 5යි. 18ට වඩා 28 10ක් වැඩි 10යි. 18ට වඩා 23 15ක් වැඩි එහෙනම් ධන 15යි.
FD හොයන්න පුළුවන් අපිට මේ දෙන්න මොන කරා දෙවාරයක් 15 ඍණ 30යි හතර වාරයක් 10 ඍණ 40යි 10 වාරයක් 5 ඍණ 50යි බිංදුව 8 වාරයක් 5 40යි 7 වාරයක් 10 70යි 15 වාරයක් 4 60යි මේ ටික සුළු කරගන්න මෙන්න මේ ටික සුළු කරාම එනවා මෙතන 30යි 40යි 70යි 70යි 50යි කියන්නේ 120යි ඍණ 120යි මේ ටික සුළු කරගත්තාම එනවා 100යි 170යි කියන. එහෙනම් සිග්මා FT හොයන්න පුළුවන් ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා අඩු කරලා ලොකු එක්කෙනාගේ ලක්ෂණ දාන්න ධන 50. මෙතන සිග්මා F හොයන්න පුළුවන්. බලන්න ඔක්කොම කලින් ගානේ සිග්මා F දීලා තියෙනවද කියලා නෑ නේද? එහෙනම් අපිට සිග්මා F හොයන්න පුළුවන්. මෙතන 6යි 16යි 21යි 31යි 31යි 8යි කියන්නේ 39යි 39යි 6 7යි කියන්නේ 46යි 46යි 10යි මධ්‍යනය හොයන්න පුළුවන්. සුපකල්පිත මධ්‍යකයේ මධ්‍යනය හොයනකොට අපි මධ්‍යනය හොයන්නේ මේ මෙහෙම මධ්‍යනය සමානයි A ධන සිග්මා FT බෙදීම සිග්මා N. ඔන්න ඔය සූත්‍රය දාලා නේද? සිග්මා FT බෙදීම සිග්මා N. A කියන්නේ පුතේ මේ මෙයක් මේ 18. 18 එකතු කිරීම 50. බෙදීම 50. 50 50ෙන් බෙදුනහම 1යි. 18 එකතු කිරීම 1යි. එහෙනම් මධ්‍යම දින ගාන කීයද? 19. මධ්‍යම දින ගාන එනවා දින 19යි කියලා. දින 19යි. මෙයා මෙහෙම මධ්‍යම දින ගාන. මධ්‍යම දින ගාන. දින ගාන. දෙවෙනි එක. දිනකට පැය 8ක් වැඩකදී යුතුනම් මෙම නිවාඩු ගැනීම නිසා ආයතනයට අහිමි ඇති සේවක පැය ගාන හොයන්න. දැන් මෙහෙමනේ අර යන්ත්‍ර පැය වගේ තමයි ඉතින්. සේවකයෝ ගාන දින ගාන. මෙහෙමද? දිනකට පැය 8යි නේද? එක සේවකයෙක්. මේ එක සේවකයෙක් ඉන්නේ. එතකොට මේ සේවකයා ගත්ත මධ්‍යම දවස් ගාන තමයි මේ. හරිද? ඔක්කොම ගාන හොයන්න පුළුවන් අපිට කොහොමද? ඔක්කොම නිවාඩු ගාන. මේ තියෙන්නේ සේවකයින්ගේ පිරිසක් පසුගිය වසරේ ගත්ත එක. හරිද? මේ තියෙන්නේ එක සේවකයෙකුගේ මධ්‍යම නිවාඩු ගාන. සේවකයෝ කී දෙනෙක් ඉන්නවද? 50ක් ඉන්න. එහෙනම් ඔක්කොම ගත්ත මුළු නිවාඩු ගණන. මුළු නිවාඩු දින ගණන හොයන්න පුළුවන්. 19 ගුණ කරන්න 50යි. බිංදුවයි 45න් පහදන්න 4ක් ඉතුරු වෙයි 9යි. දින 950ක් නිවාඩු වරන් තියෙනවා. සේවකයෝ ඔක්කොම ටික ඈ. ඒතකොට එක සේවකයෙක් පැය 8 ගානේ වැඩ කරොත් අපිට සේවක පැය ගාන එනවා. සේවක පැය. හොයන්න පුළුවන් 950 ගුණ කරන්න 8යි. බිංදුවයි 8 වරක් 4යි බිංදුවම 4ක් ඉතුරු වෙයි. 8 වරක් 9 කීයද? 72යි 72 76යි. සේවක පැය 7600ක් නැති වෙලා තියෙනවා. සේවක පැය 7600ක් නැති වෙලා තියෙනවා. හරි නේද? එක් සේවකයෙකුට වසරකට ලබා ගත හැකි උපරිම නිවාඩු දින ගන්න 30ක් ලෙස සලකා. දින 15 හෝ ඊට අඩුවෙන් නිවාඩු ලබාගත් සේවකයින් ඉදිරි කරගත් නිවාඩු දිනයක් වෙනුවෙන් දිනකට රුපියල් 500ක විශේෂ දීමනාවක් ගෙවීමට තීරණය කරයි. ඒ වෙනුවෙන් මෙම ආයතනයට ගෙවන්න සිදුවන උපරිම මුදල අහනවා. හරිද? දැන් මේ බලන්න. දින 30යිලු උපරිම ගාන. හරිද? එහෙනම් මෙන්න මේ අය උපරිමයට වඩා වැඩියෙන් නිවාඩු ගත්තා නේද? මේ අය වැඩන්නේ. යාලා වැඩන්නේ නැහැ. මෙන්න මේ බලන්න. දින 15ට වඩා අඩුවෙන් ගත්තා අයට. මේ මෙයාලා සෙට් එකද එක දිනකට රුපියල් 500 ගානේ දීමනාවක් ගෙවන. හරිද? එක දවසකට රුපියල් 500 ගානේ දීමනාවක් ගෙවන. මට මේ ගානේ හදන්න ඉඩ මදි හින්දා මේක මකන්නේ. නවල හදා ගන්න අඩුපාඩු දෙනවා ටක් ගාලා මට මේක රෙහා පැත්තේ තියෙන ටික මකන්න වෙනවා මේක හදන්න ඉඩ මදි. මෙන්න මේ තීරු ටික මම දැනට මකන්නම්. මම දන්න කොහොමද ටක් ගාලා ලියනවා කියලා මේ. ලියන්න කියන එකම බලන් ඉන්න තමයි මේ කතා කරන ගමන් හරි ටක් ගාලා ලියලා ඉවර කරගෙන තමයි බලන් ඉන්නේ ගාන කියන එක වැඩක් නැහැ යාළුවා. මෙන්න මේ ටිකේ බලන්න ගෙවීමට සිදුවිය හැකි උපරිම මුදලනේ අහන්නේ. එතකොට අපි බලමු දැන්
මේ ටිකේ ඉන්න 10 දෙනාම දවස් 11 ගානේ ගත්තොත් නේද වැඩිපුරම දවස් ගානක් ඉතුරු වෙන්නේ. එහෙනම් මේ දවස් 11 ගානේ ගත්තොත් මෙතන දවස් දවස් 4ක් ඉතුරු වෙනවා. එතකොට මෙතන එනවා දින 40. අපිට එතකොට දින එක්කෙනෙක්ට 9යි 9යි 9 වරක් 4